සෙන්කඩගල පුරව සිට පැමිණි මේ ලංකාවේ නම් දරාපු ඇතෙක් තමයි මේ සිටින්නේ. කදසුරුදුන්ගේ පෙරහැර මංගල්‍යය හැඩ කරන්න පැමිණි මෙම ඇතා වර්ෂ 2007 දී ශ්‍රී දළදා මාලිගාවේ දීවන් නිලමේතුමන්ගේ ඉල්ලීමකට අනුවයි මියන්මාර් රජයෙන් මෙම හස්තියා මෙම ඇතාව ලංකාවට තිල්ල කන්නේ. මෙම ඇතා සමග තවත් ඇතෙක් එනවා මෙම බුරුම රාජත් එක්ක. ඒ තමයි මියන් රාජා පැමිණෙනවා. මෙම ඇතාට ආදරෙන් ආමන්ත්‍රණය කරන්නේ කළු ඇතා කියලා. කළු ඇතාව ආදරෙන් රැකබලා ගන්න හස්තිපාලකතුමා තමයි මේ ඉන්නේ. ඔබතුමාගේ නම? අර්ජුන කරුණාරත්න. අපේ කරුණාරත්න මහත්මයා තමයි සෙන්කඩගල පුරවරේ ඉඳලා මේ කතරගම පුරවරේට මෙම ඇතා රැගෙන ඇවිල්ලා තියෙන්නේ. වර්ෂ 2016 තමයි පළමු වතාවට දළදා මාලිගාවේ පෙරහැර කරනු වඩමවන්නේ. ඒ අත්දැකීම ඔබතුමා දන්නවා. පොඩ්ඩක් සිහිපත් කරමු. මේකයි තියෙන දීපත් කරලා ආසයි ඒ වැඩේට යන්න. තල්ලු බඳින් දරියාස කරුව කරේට කඩදාන පාඩු ලස්සන කරන එක බලන්න. ඔව්. අද 2016න් පස්සේ දිගින් දිගටම දෑලේ ගමන් කරනවා. අපි ප්‍රාර්ථනා කරනවා මේ වසරෙත් පෙරහැර කරනු වඩම්මන්න වාසනාව ලැබෙන්න කියලා. ඒ වගේම මේ ඇතාට මේ බුරුම රාජා ලෙස තමයි අපි හඳුන්වන්නේ. බුරුම රාජා කිව්වට වඩා කළු ඇතා කිව්වම තමයි ලංකාවේ බොහෝ දෙනා හඳුන්වන්නේ. කළු ඇතා මියන්මාරේදී හඳුන්වලා තියෙන්නේ කයිමන් ටෝන් කියන ආදරණීය නමෙන් තමයි හඳුන්වලා තියෙන්නේ. ඉතින් මේ ලංකාවේ ඉන්න දල ඇතුන්ගෙන් අපිට ඉන්න වටිනාම වස්තුවක් තමයි මේ දැන් කතරගම පුරවරට ඇවිල්ලා මේ මැණික් ගඟේ නා පිරිසුදු වෙලා අද සවස පෙරහැර මංගල්‍ය දැස්ති වෙන්නේ.